අක්කේ මේකයි. අපි අවුරුද්දකට කොහොමද කියවනවා. විශ්වාස කරන්න ගන්න එපා. යන්න ඕස්ට්‍රේලියා. මෙයා නෝනේ යන්නේ ඉන්න බය වෙන්නේ අවුරුද්දකට තුන කියවනවා අනිවාර්යෙන් තමයි. හරි. බය එපා මේ ඉන්නේ මම කිව්වනේ. අයින් අපි ඩීල් එක කරමු. මේ හරි ඔය කිව්ව කොහොම අන්ත සම්පූර්ණ හරිද? ඒවල බය වෙන්න එපා. හරිද? එහෙනම් කල්ලි හරියක් කරන ලක්ෂ 7ක් දිනවලු දැන්. හරි. Legally, Australia යනවා සාමාන්‍ය ලක්ෂ 30ක් 40ක් ඉතින් ලක්ෂ 7ක් ඕස්ට්‍රේලියාවට යවන්න කිසිම බයක් නැතුව යවන්න පුළුවන් නේ. ඉස්සෙල්ලා ලක්ෂ 7 වල රිනියුවල් පැත්තේ මම ඕස්ට්‍රේලියාවට යනකම් මම පැත්තේ ඉන්නවා. ඒ අපේ කට්ටියක් ඉන්නවා. මම බාර ගන්න. ඒ ඔක්කොම A to Z කම්ප්ලීට් කරනවා. ඒ කියන්නේ කිසිම බයක් දෙයක් නැහැ. ඒවා කියමු මාත් මේ බෝට්ටුවෙන් යනවා කියන එක මේ අවුනාට පස්සේ එවනවා ආයෙත් නැත්තම් මේ අපේ ජීවිතවලට කරදර කරනවා. එහෙම මොකද ප්‍රශ්නයක් වුණොත් මාත්‍යම අපි කාටද කරන්නේ? ඒ කියන්නේ වාර්තන ප්‍රශ්න දෙන්නේ ආරක්ෂාව මේ වැඩේ වෙන. මම ඒ කියන්නේ මගේ මෙහෙන් ඔයාගේ වැඩේ වෙනවා වගේම ඒ විලා බාර ගන්න අයගේ ඒකත් මගේ ටීම් එකක් ඉන්නවා. ආරක්ෂාව තමයි කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැඩේ පටන් ගන්නවා වගේ ඉවර කරගන්න එපා. ඒ අවසානයේ දක්වා ආරක්ෂාව යමෙන් 100% මම කරන්නේ. තමයි වැඩ පාවිච්චි කරනවා. නැවත මෙතනදී මේ ඊයේ කියන කියන අය ගොඩක් විශ්වාස කරනවා. උන් පතරන් යන්නේ බොරු කිව්වා උන් මේක විශ්වාස කරනවා. එහෙමලා ඉන්නේ තියෙන්නේ නැත්නම් අපේ ගොඩක් ඇහින් කියන රොබෝට් කිව්වා. මේවා යාම මම බය වෙන්නේ නැහැ. ඒක විදිහට ඒ කම්පැනිම ගන්නවා. බය වෙන්න එපා. අපේ මේ මාතෘකාව මම අඳුරන්නේ නැහැ. මේවා පාරපා වුණේ මොකද කියන්නේ බෝට් එක. ඒක සාමාන්‍යද? ඕස්ට්‍රේලියාවේ සීමාව කොම්පැනිතරේ ඉන්නේ. සීමාව වගේම අපේ කට්ටිය ඉන්න බෝට් වල. ආවම කට්ටල ගත්ත පස්සේ ඔයාලව දාන සාමාන්‍ය සතියක් නිකන් ඉන්නේ. ඊට කොහොමද ඒක අපේ දෙන්නේ නැහැ. මෙයා බලන්න මොකද මේ වගේ ගොඩක් බය වෙන්න එපා. කම්පැනියට දාන සතියක් ඇතුළත දාපු ගමන් ඒ කම්පැනියේ නවල ඉඳලා ඉඳලා කම්පැනි කරලා වීද. ඒ නිසා බය වෙන්නේ නැහැ. කම්පැනි විතර ගන්න අවුරුදු 10කට බය වෙන්නේ නැහැ. ඒක ඔයා ඕස්ට්‍රේලියා රට ඇතුලේ නීති කියන්නේ. නීතිමය වීසයක් කිවි පුද්ගලෙක් තමයි ඔයාගේ වයිස් කැටේ එක. ඒක බය වෙන්නේ නැහැ කිව්වේ. ඒක නිකන් ප්‍රශ්නයක් ටැගට් කියලා වගේම මේ ඔයා මුලින් පටන් ගන්න දැන අවසානයේ මාර්කට් එක කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඒක තමයි අවශ්‍ය දෙයක්. මචං එහෙනම් අපි දැන් යන්න මොකද? අපුගාමේ දු අක්කත් එක දාන්න බෑ. ඔව් අක්කත් එන දැන් මොකද කතා කරන්නේ? දැන් සාමාන්‍ය අපේ කවුරුද දැන් යන්න පුළුවන්. ඔයා මට ගෙදර ගිහින් මට කෝල් එකක් කරන්න. අපි ඒක කතා කරමු. හෙටම දාන්න ප්‍රශ්නේ නැහැ ෂුවර්. අපි දැන් හෙට වැඩේ කරලා දාමු. හරි ගමන් මේ එන මචං මේ සල්ලිය දැන් එන උඹ ගනි. හරිද? උඹ ගනි අපි හෙට පාන්දර වෙන්නේ. හරි. ආවරේ මට කෝල් එකක්. හරි මම අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. මේ සල්ලිය ගැන දැන් උඹ තියාගෙන. හරි. අපි දැන් ගිහින් එන්න උඹට අනිවාර්යෙන් කෝල් එකක් ගන්න. හරිද? හරි. හරි. ඔයාගෙන් කිසිම සැකයක් තියාගන්න. අපි යනවා.
සෙට් ඔව් මම ටිකක් වේරි වේරි හිටියේ සල්ලි නැතුව පස්සට හිටියේ. ඊළඟට දැන් ඉතින් ඕස්ට්‍රේලියාවට ගිහින් සවුත් අප්‍රිකාවට යන්න සල්ලිත් තරම් තියෙනවා. දැන් ඉතින් මගේ වැඩ ටික තමයි ඉස්සරහට තියෙන්නේ. ඉතින් මේ කොහොමද මේ ටිකේ කතා කරන්නේ නැහැ කතා කරන්නත් බැරි වුණා. දැන් ඉතින් ඊට උදේ කතා කරලා පස්සේ මගේ වැඩ ටික දෙන්න තමයි තියෙන්නේ. බලන්න ඕස්ට්‍රේලියාවට යනවා. හරි එහෙනම් මමත් යනවා. මං ආව කාරණාව ආපු වෙලාව වුණා. එහෙනම් පස්සේ යමු. මගේ දරුවා මතක කරන්න එපා. මගේ දරුවට හැමතිස්සෙම මතක තියාගන්න මගේ බැටියා. යන්න හොඳේ මේ අම්මා දුකෙන් කියන්නේ අම්මා දුකින් හොඳේ. ඒක මතක තියාගන්න. මතක තියාගෙන ඉඳලා මගේ දරුවට හැමදේම මේ කරන්න මේ දුක් විඳලා දර පළලකුතු දරුවෙක් මේ. ඒවා මතක කරන්න එපා මගේ බැටියා. සියලු දෙයියන්ගෙම පිහිටයි. නගින්න වාහනේට. නගින්න හා බැටියා හා. Kita ada hari ini hari Januari.